සවන් මේ ඔබ මතන්නේ අවමංගල්ලාදාර සමිතියයි. ඔබගදේශේ ඉතා හොඳින් ජීවත්ව සිටි සියාදු සීයා මේක සුළු මොහොතකට පෙර අභාව ප්‍රාන්ත වී ඇත. හෙට දින තුම්පනේ පොදු සුසාන භූමියේදී සිදු කරන බව කරුණාවෙන් සලකන්න. ඒ සඳහා සමාජික මුදල් වශයෙන් රුපියල් 350ක මුදලක් එකතු කරන බව කරුණාවෙන් දැනුම් දෙමි. එම නිසා තුම්පනේ ඔහුගේ නිවසට හෙට දින සමාජික මුදල ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ප්‍රදේශවාසී හිතවතුන්ගෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි. බං චූටියෝ, ඒ මොකද්ද බං ඒ වෙලා තියෙන්නේ? බං චූටියෝ, සියාතුමා ඊයේ මගෙන් දෙන්නම් කියලා රුපියල් 500කුත් ඉල්ලන් ගියානේ බං. එතකොට හොඳට හිටියානේ අප්පට සිරි එහෙමද? සමුණු මගෙනුත් ඊයේ සියාතු අංකල් රුපියල් 500ක් ඉල්ලන් ගියානේ බං. උන්ද මැරෙන්න කලින් ප්ලෑන් කරලා කරපු වැඩක් ඕක චූටියෝ. සල්ලි ටික අට වටෙන් ඉල්ලගෙන රට වටේට ණය වෙලා තමයි උන්ද මැරලා තියෙන්නේ. මේක නෙමෙයි දැන් හෙට මේ තුම්පනේ ගෙදරට ගිහින් ඉවරලා අපි සල්ලි ගෙවනවද සමාජික මුදල්? නැතුව ඉතින් ගෙවන්න වෙයි. දැන් තුම්පා 3 දෙනෙක්ට ගෙව්වේ නැත්තම් එහෙම සමාජිකත්වය කැන්සල් කරනවලුනේ. දැන් මගෙත් තියෙනවා 3-4ක්ද. ඒ ඉන්න හෙට නම් ගෙවන්න වෙයි. කොහෙන්ද බං සල්ලි හොයාගන්න ඕකට ගෙවන්න? දැන් තියෙන විදියට කාලා ඇඳලා තියා දැව කාලවත් ඉන්න බැරි කාලෙක කොහෙන්ද බං මේ අමතරව එක එක දේවල් වලට දෙන්න සල්ලි තියෙන්නේ? අම්ම කරන සොච්චම ඉවරයි බං. වටේට නෑ ගෙවලා. ඒක නම් ඇත්ත සමුණු. කීයක් හෙව්වත් කීයක් ගත්තත් දවසෙන් ඉවරයි බං ඒක. මාසයක් වැඩ කරලා පඩියක් ගත්තට සතියෙන් ඉවරයි බං ඒක. එතකොට බං අපේ ණයට ගත්ත රුපියල් 500ට මොකද වෙන්නේ බං? මගේ 500යි උඹේ 500යි. තව කී දෙනෙක්ගෙන් අරන් තියනවද දන්නේ නැහැ උන්දා. එව්වට මොකද වෙන්නේ? දැන් ඉතින් කොහමද සමනෝ මැරිච්ච උන්ගෙන් සල්ලි ඉල්ලන්නේ? දැන් ඉතින් මැරිලා ඉවරයිනේ. උන්දා මැරුණේ බං සිරිපාලයාගේ හොර කසිප්පු බීලමයි. එහෙනම් අපි ගිහිල්ලා සිරිපාලයාගෙන් සල්ලි ඉල්ලගමු. ඌනේ සියාතුමාම මැරුවේ හොර කසිප්පු දීලා. යමන්ක එහෙනම් සිරිපාලයාව හම්බෙන්න. මොකද සමනයි චූටියා මේ පැත්තේ? මොකද මත්තෙන්න මොනවද හොයාගෙනද ආවේ? සිරිපාලයි ගමේ කටකතාවක් යනවා. ඔයාගේ කසිප්පු බීලා තමයි සියාතුමාම මැරුණේ කියලා. ඔව් ඒක සහතික ඇත්ත. මටත් ඇහුණා. කඩපිලෙක් කතා කරනවා. සිරිපාලයියාගේ කසිප්පු බීලා තමයි සියාතුමාම මැරුණේ කියලා. උඹලට පිස්සුද? වයසට ගියපුවාම අපි කවුරුත් මැරෙනවා. අනිත් එක උන්දා වලේ පයයි ගොඩ පයයිනේ හිටියේ. ගැටලුව තියෙන ඒක නෙමෙයි සිරිපාලයි. අපි දෙන්නගේ සල්ලි වගේක් අරගෙනනේ උන්දා කසිප්පු බීලා මැරිලා තියෙන්නේ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. උන්දා මරුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ සල්ලි ටිකනේ හම්බෙන්න විදියක් නැහැනේ. සිරිපාලයි ඒ වගේ මේ වගේ වැඩක් නැහැ. රුපියල් 500 ගානේ අපි දෙන්නගේ රුපියල් 1000ක් සියාතුමාමා ඊයේ ඉල්ලගත්තා. හොඳ ඉතින් ඒ රුපියල් 1000 අපි දෙන්නට දැන් දුන්නොත් හොඳයි. යකෝ මේක මාර වැඩන්නේ. කොහින් හරි සල්ලි හොයාගෙන උන්දාවට මං උඹලට සල්ලි දෙන්න බැඳිලා නෑනේ. උන්ද සල්ලි අරන් ආවා මං බඩු දුන්නා. මට සල්ලි විතරයි වැදගත්. මට උඹලා අදාළම නෑ. ආබන් සිරිපාලයෝ ඔබ දැන් මොකද්ද කියන්නේ? ඔබ සල්ලි දෙනවද නැද්ද? සිරිපාලයෝ හොඳ ඉතින් සල්ලි දීපන්. නැත්තම් අපි නරක මිනිස්සු කියන්න එපා. උඹලගේ හොඳ නරක මට වැඩක් නෑ. මට කියලා කන පලා ගන්න නැතුව දෙන්නම් මෙතනින් ඵලයල්ලා දැන්. තේරුණාද? මේ වැඩේ හරියන්නේ නැහැ. සිරිපාලයාගේ කන රත් වෙන දෙකක් ගහලා හරි හොඳින් හරි නරකින් හරි සල්ලි ගමු. සමනු
උඹ ඉස්සර වෙලා ගහපංගු චූටිය වෙනම්. හිටපන් සිරිපාලයා අදත් උට හොඳ වැඩක් කරන්න මං. කාවන් සමන මුගේ මූණත් ආඩුව කුඩු වෙන්න. ඉන්ටා සිරිපාලයාත් ඔගේ මූණ කුඩු වෙලා නැත්තේ. හරි හරි මල්ලි ඕකට ඉතින් ගාන්න ඕනේ. සිරිපාලයා උඹලා දෙන්නගෙන් කීයක්ද ගත්තේ? අපි දෙන්නගෙන් 1000ක් ගත්තේ. හරි හරි මේ 1000 තියාගනින්න එනම්. එතකොට ඉවරයි ප්‍රශ්නේ. එහෙම වරෙන්. ඒකනේ මම මුලින්ම කිව්වේ උඹට. චූටිය යම. ඔන්නෝමයි සමනෝ ප්‍රශ්න විසඳන්නේ. දන්නේ නැත්තම් බලාගනි. හරි හරි කොහොම හරි ප්‍රශ්න විසඳුණානේ. බලාගෙන ගියපුවාම සිරිපාලයා තමයි හොඳටම කරලා තියෙන්නේ. ඒක ගැන නම් මොනවා අහනවද සමනෝ. යමන් සොරංගු වෙනවා.